පින්නතුන් සෑම දිනාම සාදුකාරයක් පවත්වන්න තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා ඔබ හැම දිනාම තෙවරක් নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. සෝත්ස මේ උතුම් වූ සුවඳ මල් පහන් එවැගේම සුවඳ දුම් උතුම් වූ දාන වස්තුවේ අග්‍රභාගය ආදී කොට ඇති සියලුම පූජාවන් උතුම් වූ ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසා දහවල බුද්ධ පූජාව හැටියට පූජා කරන්නට ඉතින් පින්නතුන් හැම දිනාම මේ මොහොතේ සකස් කරගන්නට යෙදුන ඒ සියලුම පූජාවන් පූජා කිරීමට පෙර ආතුව අපි හැම දිනාම තුරුණුවන් නමස්කාරය කිරීම සහ මේ ලෝකයේ සහ රටේ පවතින සියලුම චෛත්‍ය රාජානන් වහන්සේලාත් එවැගේම සියලුම බෝධීන් වහන්සේලාත් වන්දනා කිරීම සඳහා හැම දිනාම මාස් සමගම මේ ගාථාවන් කියලා ඒවා සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ
ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ ශාවක සංඝෝ යදිධං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්භාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සාදු කියන්න. පින්නතුන් අපි හැමදෙනාම මේ මොහොතේ ඊ타ත්ම ගෞරවයෙන් සදහැසිතින් යුක්තව සකස් කර ගන්නට යෙදුන ඒ උතුම් වූ සියලුම පූජාවන් අදවන් දවසක මේ ලෝකයට දහම් අවබෝධය ළඟා කරන්නට උතුම් වූ සැනසීම නිවීම අවබෝධය සලසා දෙන්නට අපිට මේ ලෝකයට පහළ වුණ මේ ලෝකයේ තුල බුද්ධත්වයේ අවබෝධ කරගන්නට යෙදුන ඒ උතුම් වූ ලෝතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ උදෙසා මේ සියලුම පූජාවන් අපි පූජා කරනවා. පූජාම වේවා මේ තුලින් ජනිත වන්නා වූ සියලුම කුසල ශක්තියින් අපිට උතුම් වූ අවබෝධය ළඟා කරගන්නටම හේතු වේවා වාසනාව වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් පින්නතුන් අපි හැමදෙනාම එකටම ගාථා කියලා බුද්ධ පූජාව පූජා කරමු. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනි නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව සාසනං යාවතා පතිගන්හාතු පූජා ලෝකානුකම්පයා ඝනසාරප්ප දිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන් සුගන්ධිනං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝ ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං අදිවාසේ තුනෝ භන්තේ පානීයං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ භන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ භන්තේ රසවන්තං පලාපලං
අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ තාම්බූලං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධ තේ නමෝ. සාදු කියන්න. පින්නතුන් දැන් කල්පනා කරගන්න අප විසින් මේ රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ශක්තියින් විශේෂයෙන්ම ඔබ නමින් මේ පරලෝක ගොස් සිටින සියලුම ඥාති හිතයිසින් සියලු දෙනාටමත් සංසාරගත සියලුම ඥාති හිතයිසින් සෑම දෙනාටමත් මේ සියලුම පුණ්‍ය ශක්තියින් ඒකාන්ත වශයෙන් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිතයන් සුවපත් වේවා, උතුම් වූ නිවනින්ම සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම දිනාම මළගේ ඥාතීන්ට මේ ගාතාවන් කියලා පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. අපේ සංසාර පුරාවටම උතුම් වූ කල්යාණ මිත්‍රයන් අපිට ළඟා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථාවන් කියලා මා සමග ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. කමා කර ගැනීම සඳහා මේ ගාථාවන් මා සමගම සජ්ජායනා කරමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. සාදු කියන්න. පින්නතුන් මේ ගාථාවන් කියන මා කියවට පසුව අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදු වුණා වූ සියලු වැරදි දෝෂයනට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද
මට සමාව ලැබෙන සේක්වා දෙවනුවද තෙවනුවද මට සමාව ලැබෙන සේක්වා මේ ගාථාවන් කියන්න ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සාදු කියන්න හැමදෙනාම වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු හැම දිනාටම තෙරුවන් සරණයි.